මම දැක්ක අපේ පොහොට්ටුවේ නෙමෙයි නේද එතුමා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මැතිතුමා. එතුමා පොහොට්ටුවේ නෙමෙයි මං හිතන්නේ මේ පාර පාර්ලිමේන්තුව මේ අර UMP එකයි ශ්‍රී ලංකා එකයි ඔක්කොම එකට එකතු වෙලා අර ඡන්ද ඉල්ලපු කුසලානේ හරි මොකක් හරි අටමගලකින් ආයේ මං හිතන්නේ. බොහොම උද්වේගකර කතාවක් කරනවා පාර්ලිමේන්තුවේ ඊයේ හෝ පෙරේදා මං හිතන්නේ පෙරේදා උද්වේගකර කතාවක් කරලා ආණ්ඩුවට ලොකු බ්ලේම් එකක් දානවා ගම්පොළ මහා විනාශයක් වෙලා තියෙනවා ආණ්ඩුව මේක වළක්ව ගන්න කිසිම දෙයක් කරේ නැහැ කියලා. ගම්පොළ ඇත්තටම ලොකු විනාශයක් වෙලා තියෙනවා මං හිතන්නේ ලංකාවේ දැන් ආපදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයයි රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවයි කෘෂිකර්ම අමාත්‍යාංශය මේ දෙකම පිළිගන්නවා ලංකාවේ ලොකුම ආපදාව මේ ගම් වතුරෙන් සහ සුලිකුණාටුවෙන් ලොකුම ආපදාව සිද්ධ වුණේ මහනුවර දිස්ත්‍රික්කයට කියලා. මහනුවර දිස්ත්‍රික්කේ ලොකු විනාශයක් වෙලා තියෙන අතරම කඳුනායක ගිහිල්ලා මහා විශාල විනාශයක්. එතනින් ගම්පොළ විශේෂයි. ගම්පොළ ටවුන් එකේ සමහර මිනිස්සු රෑ නිදාගෙන ඉන්නේ නැති නොදැන ඇහැරෙන්නවත් වෙලාවක් නොතිය වතුරට යට වෙලා මැරලා තියෙනවා සමහර මිනිස්සු. සමහර මිනිස්සු මුකුත් නොදැන කඳු කඩාගෙන වැටිලා කන්දටම යට වෙලා මිනිමත් හොයාගන්න නැහැ. ගම්පොළට වෙලා තියෙන විනාශය අති බිහිසුණුයි. මම කියන්නේ ආධාර බෙදන ඔය අපේ සමාජ මාධ්‍ය ජාලවල ආධාර එකතු කරන ආධාර බෙදා හරින අපේ ක්‍රියාකාරීන්ටත් මම ඉල්ලනවා ගම්පොළ පැත්තට ටිකක් ලොකු අවධානයක් දෙන්න. ගම්පොළ ලොකු විනාශයක් වෙලා තියෙනවා. දැන් අනුරාධ ජයරත්න මහත්තයා කතාවට ආයෙ આવුත් එතුමා කිව්වා ගම්පොළ ලොකු විනාශයක් වෙලා තියෙනවා ආණ්ඩුව මේක වළක්ව ගන්න කිසිම දෙයක් කරේ නැහැ කලින් අනතුරු වෙන්ගින් කරලා තියෙද්දිත් කියලා. ගම්පොළ ලොකු විනාශයක් වෙලා තියෙනවා ඇත්ත. හැබැයි එතුමා ආණ්ඩුවට බයිනවා එතුමාගේ තාත්තා ගම්පොළ ලොකුම විනාශය කරේ එතුමාගේ තාත්තා. එතුමා ඒක මතක තියාගන්න ඕනේ. එතුමාගේ තාත්තා 1970 පළවෙනියට පාර්ලිමේන්තුවට ආවා. 1970 ඉඳන් 77 වෙනකන් එතුමාගේ තාත්තා පාර්ලිමේන්තුවේ හිටියා. අවුරුදු 27ක් පාර්ලිමේන්තු මන්ත්‍රී 1970 77 ඊට පස්සේ ආය 94 ඉඳලා 2015 වෙනකන් අවුරුදු 27ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පොළ ආසනෙන් අවුරුදු 5ක් ලංකාවේ අගමැති. එතුමාට මතකද දන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ට මතකත් නැහැ. හැබැයි දීමු ජයරත්න කියන්නේ ඔය අනුරාධ ජයරත්න මහත්තයාගේ තාත්තා අවුරුදු 5ක් ලංකාවේ අගමැති 2010 2015 කාලේ අවුරුදු 20ක් මේ රටේ ප්‍රමුඛ පෙළේ කැබිනට් ඇමතිවරයෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ එතකොට වනජීවී හා වන සංරක්ෂණ මේ ඔය අමාත්‍යාංශ ප්‍රබලම අමාත්‍යාංශ කීපයක් දරාගෙන හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් අවුරුදු 6ක් නෑ අවුරුදු 6කුත් නෙමෙයි අවුරුදු 10ක් ලංකාවේ ප්‍රධාන පාලක පක්ෂයේ පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ගම්පොළ ටවුන් එක විනාශ කරේ එතුමාගේ තාත්තා. එතුමාගේ තාත්තට කියන්න ඕනේ ගිහිල්ලා. ඔය මාවනැල්ලි නම් හෙම්මාතක මාරා ගම්පොළට යන පාර කිසිම ප්‍රමිතියක් නැතුව හැදුවේ කවුද? අම්බුලාව කන්ද උඩ කොන්ක්‍රීට් ගොඩ කරේ කවුද? කොන්ක්‍රීට් කඳු ගොඩ ගැහුවේ කවුද? අර චෛත්‍යයක් හදනවා කියලා මකබාවක් අටවලා අම්බුලාවේ කැලේ කැපුවේ කවුද? එතකොට බාමියන් බුද්ධ ප්‍රතිමාව හදනවායි කියලා අම්බුලාවේ තියෙන කළු ගල් ටික කඩලා විනාශ කරේ කවුද? ඔය අම්බුලාව කන්ද වටේට තියෙන සම්පූර්ණ කැලෑ ටික විනාශ කරේ කවුද? කේබල් කාර් ව්‍යාපෘතියක් අටවන්න කියලා ගිහිල්ලා අන්තිමට දැන් ඒ කේබල් කාර් ව්‍යාපෘතියක් නැහැ. ඒ ව්‍යාපෘතිය හදන්න කියපු තැන ගල් පෙරලිලා කී දෙනෙක් මැරුණාද? ඒ කැලෑ එලි කිරීම නිසා. එතකොට ගම්පොළ ටවුන් එකේ තියෙන කුඹුරු ටික ගොඩ කරේ කවුද? ගම්පොළ ස්ටේෂන් එක ඉස්සරහ වගුරක් තිබ්බා. ඒ වගුර ගොඩ කරලා. එතකොට ගම්පොළ රෝහල තත්ති. ඒ කියන්නේ නාවල පිටියට යන පාරේ. ඔය තිබ්බ කුඹුරු ටික ගොඩ කරේ කවුද? වගුරු බින් ගොඩ කරේ කවුද? තමන්ගේ හෙන්චයියන්ට ගොවිනියාමක කන් දීලා ඒ අනුභවයෙන් ගම්පොළ ටවුන් එක වටේ තිබ්බ ඉඩම් ටික අල්ලගත්තේ කවුද? කුඹුරු ටික ගොඩ කරලා ඒවයි බීඩින් හැදුවේ කවුද? දැන් මරණ සංඛ්‍යාව කොච්චරක්ද කියලා කියන්න පුළුවන්. මරණ සංඛ්‍යාව කීයද කියලා තාම අපිට නිශ්චිත වශයෙන් කියා ගන්න බෑ. ගම්පොළ නගරේ ගම් වතුරට යට වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ගම්පොළ වටේ තිබුණු මඩ වගුරු ටික ගොඩ කරා. ගම්පොළ නගරේ කිසිම සැලැස්මක් නැතුව අවිධිමත් ලෙස වර්ධනය වෙන්න ඉඩ හැරියා. ගම්පොළ නැවත හදන්න බැරි තරමට අයිතාම අවිධිමත් විදියට වර්ධනය වෙලා තිබුණේ. කිසිම සැලැස්මක් නැතුව. තැන් තැන් වල හැමතැනම තිබ්බ මඩ වගුරු ගොඩ කර කර බිල්ඩින් ගහලා. කඳු වෙලි කරලා ඉඩම් අල්ලලා තමන්ගේ හෙන්චයියන්ට ඉඩම් බීදලා පාරවල් කිසිම ප්‍රමිතියක් නැතුව හදලා අවුරුදු 27ක් එතුමාගේ තාත්තා ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අවුරුදු 5ක් අගමැතිවරයෙක් අවුරුදු 10ක් ලංකාවේ පාලක පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ගම්පොළ සංවර්ධනය කරේ අන් එහෙම බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පස්සේ ගම්පොළට විශාලම විනාශය කරේ දීමු ජයරත්න. බ්‍රිතාන්‍ය ආණ්ඩුව තමයි ලංකාවේ කඳුකරේ එලි කරලා තේවවන්න පටන් ගත්තේ. ඒක තමයි ලංකාවේ මධ්‍යම කඳුකරේට කරපු ලොකුම හානිය ලොකුම විනාශය. ඒ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පස්සේ ගම්පොළට ලොකුම විනාශ කරේ දීමු ජයරත්න. ගම්පොළ අම්බුලාවේ වටේ තියෙන ඉඩම් ටික විනාශ කරලා කැලෑ ටික එලි කරලා කඳු කපලා වගුරු ගොඩ කරලා මහවැලිගඟේ උරට යනකම් තමන්ගේ හෙන්චයියන්ට ඉඩම් අල්ල ගන්න දුන්නා. ඒ ඔක්කොම කරේ
අනුරාධ ජයරත්නගේ තාත්තා දිමු ජයරත්න. එතකොට එතුමා තමන්ගේ ගෙදරට ගිහිල්ලා තාත්තගේ ෆොටෝ එක ඉස්සරහා කියන්න ඕනේ පාර්ලිමේන්තුවේ විල කියනවා මිනිසුන්ගේ මහජනතාවගේ කාලය කාදානවා. පාර්ලිමේන්තුව රැස් කරන්න මහජනතාව විශාල මුදලක් වියදම් කරනවා දවසකට. ඒ පාර්ලිමේන්තුව මහජනතාවගේ මුදලින් රැස් වෙන වෙලාවල් වලට එතුමාගේ තාත්තගේ ෆොටෝ එක ඉස්සරහා ඉඳන් කියන්න ඕනේ ඒවා හෙන ඉල්ලන්න ඕනේ ඒවා. එතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අපිට පේන්න කියනවා වීරයෙක් කියලා කියන්නේ. එතුමා හිතාගෙන ඉන්නවත් දන්නේ නැහැ ලංකාවේ මිනිස්සුන්ට ඩිමෙන්ෂියා තියෙනවා කියලා. අමතක වෙන රෝග තියෙන ඇවුනුත් ඇති. අපිට ඒව අමතක වෙන්නේ නැහැ. එතුමා ඒකත් මතක තියාගෙන ගම්පොළ හානිය ගැන කතා කරනවා නම් තවත් හොඳයි. ගම්පොළට වෙච්ච විනාශයට වග කියන්න ඕනේ මේ මාස 14ක් වයස මේ ආණ්ඩුව නෙමෙයි. අවුරුදු 27ක් ගම්පොළ පාලනය කරපු දිමු ජයරත්න අනුරාධ ජයරත්නගේ තාත්තා. ගම්පොළ මිනිස්සු හෙන ඉල්ලන්න ඕනේ. ජයරත්නලාගේ සොහොන් කොත්වලට වෙච්ච විනාශෙට මැරිච්ච හැම මරණයකටම එයා වග කියන්න ඕනේ. එයාගේ තාත්තත් එක්ක එයාලා තමයි ඉඩම් ඇල්ලුවේ. දැන් ඇවිල්ලා අපි ඩිමෙන්ෂියා හැදිච්ච බබ්බු කියලා හිතාගෙන අපිට කෑ ගහනවා පාර්ලිමේන්තුවේ රටට පෙයි. මේ ඇවිල්ලා තනිකරම මේ ප්‍රාදේශීය රජවරු වගේ හැසිරිච්ච උන්නේ. තනිකරම ප්‍රාදේශීය රජවරු වගේ ගම්පොළ කියන්නේ තමන්ගේ නිඳගමක් කියලා හිතාගෙන. මේක ඇතුලේ තියෙන ඉඩම් කඩම් ගෙවල් දොරවල් මිනිස්සු හරකබාන සේරම තමන්ගේ දැසිදස තමන්ට අයිති දේපල කියලා හිතාගෙන හැසිරිච්ච උන්. තමන්ට අයිති නිඳගමක් කියලා හිතාගෙන ගම්පොළ තමන්ට හිරිසිසේ භුක්ති විඳපියුම්. අවුරුදු දශක 3ක් තිස්සේ ගම්පොළ තමන්ට හිතන විදිහට භුක්ති විඳපියුම්. දැන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. පාර්ලිමේන්තුවේ ඉන්න මාලිමාවේ മന്ത്രിවරුන්ට කොන්ද පණ නැහැ. නැත්තම් කන පිරෙන්නේ දෙකක් කුණුහරුප දෙයක් කියලා වාඩි කරවන්න ඕනේ උන්ගේ කතා අහගෙන ඉන්න බොරුවට වාඩි වෙලා පාර්ලිමේන්තුවේ කාලේ කකා.